මේ වීඩියෝ එක බලලා ඔයාගේ Facebook, Gmail නැත්නම් වෙන යම් හෝ online account එකක් hack වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි කියලා ඔයා දන්නවද? ඒකට හේතුව Forbes සංග්‍රහව කියන විදිහට password බිලියන 16ක් මේ වෙනකොට data breach එකක් විදිහට එළියට අවිල්ලා තියෙනවා. dark web එකේ මේ වගේ username password බලා ගැනීම හැකියාව හැමෝටම හම්බෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාගේ username password emails වගේ දේවල්, ඔයාගේ photos වගේ personal දේවල් internet එකට breach වෙලා තියෙනවද? ඔයාගේ data breach වෙලා තියෙනවද කියලා බලා ගන්න විදිය සහ ඒකෙන් protect වෙන විදිය තමයි මම අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මේ විදිහට data breach වෙලා තියෙන InfoStealer කියන malware එකක් කරහා ඉතින් මේ විදිහට Apple එකේ Google එකේ සහ ගොඩාක් online platform වල මේ විදිහට data breach වෙලා තියෙනවා. බිලියන 16ක් users ලගේ password මේ විදිහට breach වෙලා තියෙනවා. ඉතින් මේක මම කලින් උදේ news එකක් විදිහට දැක්කට මම ඒක වැඩි කියා කරේ නැහැ. මොකද මම two factor authentication වගේ දේවල් දාලා තියෙන නිසා. හැබැයි ප්‍රශ්නයක් තියෙන්නේ මට මතක නැති accounts. මම games වල ශ්‍රී ලංකාවේ Ubisoft හදපු accounts, ඒ වගේ තමයි EA Sports වල EA එකේ හදපු accounts. මට ඊමේල් එන්න ගත්ත කවුරු හරි කෙනෙක් මගේ ඊමේල් වල පාස්වර්ඩ් වෙනස් කරන්න හදනවා, නැත්නම් ඊමේල් එක වෙනස් කරන්න හදනවා කියලා. මම ඒක චෙක් කරලා බලලා සමහර අය ඊමේල් එක මාරු කරලා තිබ්බා. මොකද මම two factor authentication සමහරවට දාලා තිබිලා නැහැ. මට මතක නැහැ ගොඩක් කලින් හදපු ඒවා නිසා. ඒකවල සමහර අය මගේ ඊමේල් වෙනස් කරලා තිබ්බා, පාස්වර්ඩ් වෙනස් කරලා තිබ්බා. ඉතින් මම ඒවා රිකවර් කරගත්ත සමහර මගේ EA account එක රිකවර් කරගත්තා. හැබැයි Ubisoft account එකක් රිකවර් කරගන්න බැරි වුණා. ඊට පස්සේ මම කරේ ඒගොල්ලෝගේ UBI support team එකට මේල් එකක් දාලා ඒක රිකවර් කරගන්න process එකේ මම ඉස්සරහට ගියා. ඉතින් මේ විදිහට InfoStealer කියන malware එකෙන් තමයි ඔයාගේ username password මේ විදිහට හොරගම් කරලා තියෙන්නේ සහ ඒ බිලියන 16 details dark web එකට leak කරලා තියෙන්නේ. ඉතින් අපේ මල්ලි කෙනෙක්ගේ Instagram account hack කරලා තිබ්බා. යා කියන විදිහට නම් two factor authentication එක දාලා තියෙදි තමයි මේ විදිහට account එක hack කරලා තියෙන්නේ. සහ pornography videos වගේ දාලා තිබ්බා story වලට. ඉතින් එහෙම වුණාම ගොඩාක් වෙලාවට account එක suspend වෙනවා, ban වෙන්නත් ඉඩ තියෙනවා, permanently ban වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේක බොහොම බැරරුම් තත්ත්වයක්. සමහර පිළි ළමෙක් වෙන්න පුළුවන්, ගෑල් ළමෙක් වෙන්න පුළුවන්, ඔයගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ යාළුවෝ ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, අම්මා තාත්තා ඉන්න පුළුවන්. මේ විදිහට ඔයගේ account එක hack වුණොත් එහෙම කොහොමද හොයාගන්නේ? මේ විදිහට ඔයගේ account එක hack වෙලා වෙන කෙනෙක් ඒ වගේ pornography හරි ඒ වගේ වැරදි දෙයක් දැම්මොත් එහෙම කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ? හරියට ඒක ඔයා දැම්ම දෙයක් වගේ වෙනවනේ ඔයගේ account එකක්නේ. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඔයාගේ account save කරගන්නේ කොහොමද? ඉස්සෙල්ලාම හොයාගන්න ඔයාගේ data breach වෙලා තියෙනවද කියලා. මේ විදිහට data breach වෙලා තියෙන විදිහ හොයන්න තියෙන ලේසිම විදිහක් තමයි have I been pwned.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් කරනවා ඔයාගේ ඊමේල් එක ටයිප් කරලා සර්ච් කරලා බලන්න. එතකොට data breach වෙලා දෙනවා. ඒතර පෙන්නනවා. හැබැයි මෙතනින් කියන්න බෑ බිලියන 16කම ඉන්ෆෝමේෂන් මෙතන තියෙනවා. data breach වෙච්ච සමහර ඊමේල් වල මෙතනින් පෙන්නන්න පුළුවන් මේකේ data breach වෙලා නැහැ කියලා. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා එතනින් චෙක් කරන්න යම්තා දුරට අයියක් ගන්න පුළුවන් ඔයාගේ account එක hack වෙලා තියෙනවද නැද්ද කියලා. මේ වීඩියෝ ස්පොන්සර් කරේ premiumstream.lk එකෙන්. ඔයාලා Netflix account එක Pro එකක්, එහෙම නැත්නම් Amazon Prime account එක, Canva Pro version එක, එහෙම නැත්නම් ChatGPT Pro වගේ Pro version වල accounts ඔයාට සාධාරණ මුදලකට purchase කරන්න premiumstream.lk එකෙන් හැකියාව හම්බෙලා තියෙනවා. ඒගොල්ලෝගේ social media links සහ WhatsApp number එක මම description එකේ දාලා තිනවා. ඒක click කරලා ඔයාට මේ accounts purchase කිරීමේ හැකියාව තියෙනවා වගේ තමයි. එයාලගේ ගොඩාක් හොඳ positive ratings බලා ගන්න අපිට හැකියාව හම්බෙලා තියෙනවා. ඒගොල්ලෝ social media platform හරහා. ඊළඟට මේ විදිහට වගේ එතනම පෙන්නනවා නම් have I been pwned.com කියන වෙබ්සයිට් එකේ එතනත් පෙන්නනවා වගේ account එක data breach වෙලා තියෙනවා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ තමයි වගේ account එකේ password එක reset කරන්න. password එක වෙනස් කරන්න. ඊළඟට කරන්න ඕනේ තමයි two factor authentication එක active කරන්න. මේ two factor authentication එක active කරේ නැත්නම් එහෙම ඔයාගේ email එකේ password දාන්න කෙනෙක්ට පුළුවන් වෙනවා email එකට ගිහලා password reset කරන්න. two factor authentication එක තිබුත් සාමාන්‍යයෙන් එහෙම කරන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඒ නිසා two factor authentication එක enable කරන්න. එතකොට කවුරු කෙනෙක් ඔයාගේ account එක login වෙනවා නම් password එක දැනගෙන හෝ නොදැන ඔයාට message එකක් එනවා. ගොඩක් වෙලාවට දැනගෙන හරියට password එක ගැහුවොත් එහෙම authentication එක එනවා. email එකක් දෙන්න පුළුවන්, message එකක් දෙන්න පුළුවන්, call එකක් දෙන්න පුළුවන්. සමහරවිට app notification එකක් දෙන්න පුළුවන්. Steam වගේ games ශ්‍රී ලංකන් කෙනෙක් නම් ඔයාට app එකකින් notification එකක් එනවා. මේ විදිහට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. ඔයාගේ account එකට කවුරු හරි log in හදනවා කියලා. ඉතින් මේ විදිහට account එක log වෙන්න හදනවා වගේ තිබුණොත් එහෙම ඔයාලට පුළුවන් ආපහු password වෙනස් කරන්න. ඒ වගේ security option වලට යන්න. ඊළඟට කරන්න පුළුවන් දේ තමයි හැම account එකකට එකම password එක දාන්න එපා. සමහර අය Facebook account එකක් හදනවා Gmail එකක් හදලා. Gmail එකට දාලා තියෙන password එක උපන්දින. ඊට පස්සේ Facebook හදනවා. Facebook එකට දාලා තියෙන ඒ උපන්දිනේමයි. එතකොට ඊට පස්සේ සමහර වෙලාවට Steam account, Instagram account, TikTok account ඒ ඔක්කොම එකම password එක දාලා තියෙනවා. එතකොට සාමාන්‍ය එක password එකක් දාලා තියෙන විදිහට ඒ password එක තව තැනකට, ඒ කියන්නේ ඔයාගේ Facebook account hack කරපු කෙනෙක්ට Gmail එකට log වුණොත් එහෙම Gmail එකට log වෙන Gmail එක කියන settings වල ගිහලා බලනවා email එක පෙන්නනවා. එතනත් අර උපන්දිනේ password එක ගියොත් ඒකට log වෙන්න පුළුවන්. Instagram එකට ගියාම ඒකට log වෙනවා. TikTok එකට පුළුවන්.
ඉතින් ටෙක්සිඩි ෂෝ එක බලන අයට chance එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ high quality print එකක් තියෙනවා high quality material එක t-shirt එකක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් සාධාරණ ගානකට description එකේ WhatsApp link එක දාලා තියෙනවා ඒක click කරලා දවස් කීපයක් අතර ඔයාගේ අතට මේ වගේ t-shirt එකක් ගෙන්න ගැනීම chance එක ඔන්න හම්බෙලා තියෙනවා බැරෑරුම්ම කාරණේ තමයි සමහරට වගේ debit card credit card සමහර අය boosting වලට වගේ පාවිච්චි කරලා තියෙනවා Facebook එකේ. ඒතකොට ඒ card details ගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් බැරෑරුම් තත්ත්ව මෙතනදී අපිට දකින්න හම්බෙනවා මේ එකම පාස්වර්ඩ් එක පාවිච්චි කරලා හැම වෙලේම එකම account එකට Gmail එකට වෙනම පාස්වර්ඩ් එක Facebook එකට TikTok එකට Instagram එකට වෙනම පාස්වර්ඩ් පාවිච්චි කරන්න two factor authentication එක enable කරන එකට අමතරව ඊට අමතරව වට සමහර phone notification එනවා බ්‍රවස් කරද්දි notification වගේ phone එක hack වෙලා තියෙන virus එකක් ඇවිල්ලා තියෙන මේ app එක install කරගන්න මේ site එකට ගිහලා link එක click කරලා Gmail එක log වෙන්න ඒ වගේ දේවල් එනවා ඒ වගේ දේවල් click කරන්න යන්න එපා සහ වට එන emails බලද්දි හැම වෙලේම බලන්න මේකේ එවල තියෙන්නේ කවුද කියලා net@gmail.com එකෙන් ඇවිල්ලා තියෙනවා verification badge එකක් නැතුව ඒ ගොඩක් වෙලාවට scam කෙනෙක් Yahoo mail එකක් කියලා තියෙනවා scam කෙනෙක් company එකකින් වුණා Facebook එකෙන් වට email එකක් වෙනවා නම් ඒක facebook.com @facebook.com කියලා email එකකින් තමයි නැතෝ @gmail.com එකකින් Facebook එකේ කවුරුත් වට email එකක් එවන්නේ නැහැ නේ ඉතින් ඒ විදිහට බලලා හැම වෙලේම බලන්න කවුද මේ email එක එවලා තියෙන්නේ කියලා ඒක respond කරන්න කලින් ඉතින් අර වගේ scam කෙනෙක් Gmail එකකින් Yahoo mail එකකින් iCloud එකකින් වගේ mail එකක් කරගෙන ඒක ignore කරලා දාන්න ඒවා link වල click කරන්න යන්න කිසිසේත්ම එපා. ඉතින් මේ විදිහට බොහෝ දුරට මේ වීඩියෝ බලන ගොඩක් අයගේ මේ වෙනකොට password email usernames වගේ දේවල් data breach එකලා තියෙන්න පුළුවන්. ඒ නිසා වැදගත්ම දේ දැම්ම කියලා password එක වෙනස් කරගන්න two factor authentication එක දාලා නැත්නම් ඒකත් දාගන්න two factor authentication කියන එක මොකක්ද කියලා දන්නේ නැති අය ඉන්නවනම් වගේ phone එකට ඔයා log වෙද්දී SMS එකක් එහෙම නැත්නම් notification එකක් එනවා ඒක accept කරනවා තමයි ඒ අලුතෙන් log වෙන device එකට approval එක හම් වෙන්නේ ඔයාගේ account එකට log වෙන්න. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා ඔයාලට හිතනවා like එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාගේ යාළුවන්වත් මේ විදිහට password breach වෙන එකේ බේර ගන්න මේ වීඩියෝ එක share කරන්න. subscribe කරන්න අපේ අලුත් internet marketing පාඩම්. එහෙම නැත්නම් මේ වගේ technology එකේ අලුත් news ඔයාලට දැනගන්න ඕන නම් එහෙනම් වීඩියෝ එක අතර ඔයාලා හැමෝටම සුබ දවසක්.